මගේ පින්පොතට උදා වූ අද දවස ඔබ සැමට සිදු නිරෝගී සුව ලැබෙන පින්බර දිනයක් වේවා. මේ බුද්ධ ශාසනයේ ප්‍රථමයෙන්ම ඇති කරගන්න ඕන සම්මාදිට්ඨිය. තමන් කරන යහපත් දේ විපාක ඇත. දානයෙහි විපාක ඇත. මෙලොවක් ඇත, පරලොවක් ඇත. ඒකට කියනවා දසවස්තුක සම්මාදිට්ඨිය කියලා. ඒ සම්මාදිට්ඨිය ගොඩ නැගෙන්නෙම මේ දානය කර්මඵල පින්පව් ගැන ඇති කරගන්න සම්මාදිට්ඨිය. දානය කියන්නේ සාගරය වගේ මාතෘකාවක්. ඒක අපට ඇත්තටම තේරෙන්නේ නැහැ. අපි බොහෝ දෙනාගේ අරමුණ කොහොම හරි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. අඩුම තරමේ සෝවාන්වත් වෙන්න තියෙනව නම් කියලා අපි හිතනවා. හැබැයි අපි මතක තියාගන්න ඕන අපි ලෝකෝත්තර සම්මාදිට්ඨිය කරා යන්න නම් පළමුව අපි තුල ඇතිවිය යුත්තේ ලෞකික සම්මාදිට්ඨිය. කර්මය, කර්මඵල විශ්වාසය, පින්පව් විශ්වාසය. ලෞකික සම්මාදිට්ඨියවත් නැතිව පින්පව් ගැන විශ්වාසයක් නැතිව අඩු ගානේ දානයක් දීලවත් පින් කරගන්න හිත නැමෙන්නේ නැතිව ඔබ කොච්චර චතුරාර්ය සත්‍ය ගැන, මාර්ගඵල ගැන, නිවන ගැන, භාවනාව ගැන මොනව කතා කළත් ඔබේ හිත කොච්චර ඒවට කැමති බව ඔබ ලෝකෙට පෙන්වන්න කොච්චර උත්සාහ කළත් ඔබට මේ මාර්ගයේ ය아가න්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා පළවෙනිම දේ තමයි ලෞකික සම්මාදිට්ඨිය තුළ හිටපු කෙනා තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය කරා යන්නේ. ඒ නිසා අතහැරීම, ත්‍යාග සම්පත්තිය, දන් දීම මේ බුද්ධ ශාසනයේ මුලින්ම පුරුදු කරගත යුතු දෙයක්. මේක සංසාරේ පුරුද්දක් හැටියට පුරුදු කළ යුතු දෙයක්. මේ දානයේ ආනිසංස සතර තමන්ගේ පසුපස සෙරමැල්ලක් වගේ ලැබෙනවා සේමයි. කෙනෙක්ගේ දාණය වළක්වලා, කෙනෙක්ගේ පිනට ගරහලා, කෙනෙක් දන් දෙන එක වැළැක්වුවොත් ඒකේ විපාකත් කල්ප ගණන් සසර ලැබෙනවා. මේ මහා භද්‍ර කල්පයේ කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම කියලා සිව්බොදුවරුන් පහළ වුණා. අපේ ගෞතම බුදුන් වහන්සේට ප්‍රථමයෙන් පහළ වුණු කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ ඒ ශාසනය තුල පැවිදි වුණ ස්වාමීන් වහන්සේ නමක් හිටියා. මේ ස්වාමීන් වහන්සේ ධර්ම අවබෝධයක්, මාර්ගඵල අවබෝධයක් ලැබලා හිටියේ නැහැ. ඉතින් උන්වහන්සේ සාමාන්‍ය ආරණ්‍යක පැවිදි ජීවිතය ගත කරගෙන හිටියා. මේ ස්වාමීන් වහන්සේට නිවන් දකින්න ලොකු වීරියක් තිබුණේ නැහැ. ඔහොම ඉන්න අතරේ චාරිකාවේ වඩින ස්වාමීන් වහන්සේ නමක්, මහරහතන් වහන්සේ නමක් මේ ආරාමයට වැඩම කරලා අවසර ඉල්ලුවා. මම දින කීපයක් චාරිකාවේ වඩින නිසා මට මේ ආරාමේ දින කීපයක් වැඩ ඉන්න පුළුවන්ද කියලා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ අවසර අරගෙන මේ ආරාමේ වැඩ සිටියා. උන්වහන්සේ බොහොම ශාන්තයි, තැන්පත්, ධර්ම අවබෝධය ලැබපු මහරහතන් වහන්සේ නමක්. හැබැයි උන්වහන්සේ එන හැමෝටම මම රහත් කියලා කියා හිටියේ නැහැ. ඒ අවබෝධය උන්වහන්සේ තුල තිබුණා. ඒ ආරාමයට නිතර පැමිණෙන දායක පිරිස් මේ ස්වාමීන් වහන්සේ දැකලා පැහැදුනා. මේ හාමුදුරුව බොහොම තැන්පත්, දමණය වෙච්ච කෙනෙක් කියලා බාහිරින් දකින ඉරියව් ඔස්සේ පැහැදීමක් ඇති වුණා. ඉතින් මෙහෙම පැහැදුනාම අර ආරණ්‍යයේ ඉන්න අනෙක් හාමුදුරුවන් ඒකට කැමති වුණේ නැහැ. මේ කොහෙවත් යන හාමුදුරුව නමක් ආරණ්‍යයට දවස් කීපයකට ඇවිල්ලා දැන් අපේ දායකයන්ටත් එයා තමයි ලොකු කියන හැඟීමක් ආවා. ඉතින් ටික දවසක් යනකොට හිතුවා මේ හාමුදුරුවෝ මේ ආරාමයෙන් ඉක්මනට කොහොම හරි යවා ගන්න ඕන කියලා. දවසක් කල්පනා කළා මෙයාට දානි නොදී හිටියනම් මෙයා මෙතනින් යයි කියලා. මෙහෙම ඉන්න අතරේ දායකයෝ පිරිසක් ඇවිත් මේ ආරාමයේ ඉන්න සියලුම භික්ෂුන් වහන්සේලාට ආරාධනාවක් කළා දානයකට Tamanගේ නිවසට වඩින්න කියලා. ඉතින් ආරණ්‍යයේ හිටපු මේ ස්වාමීන් වහන්සේ බොහොම සතුටින් මේ ආරාධනාව පිළිගත්තා. දායකයාත් හිතුවා ආගන්තුකව වැඩි අර ස්වාමීන් වහන්සේත් නිවසට වඩී කියලා. ආරණ්‍යයේ හිටපු ප්‍රධාන ස්වාමීන් වහන්සේ කල්පනා කළා මෙයා මෙතනින් එලව ගන්නත් ඕන කියලා. සමහර ආරණ්‍යවල ගෙඩිය ගහනවා කියලා දෙයක් කරනවා ස්වාමීන් වහන්සේලා දාණයට වඩා මවන්න. ඉතින් මේ ස්වාමීන් වහන්සේ මොකද කළේ? මේ ගෙඩිය ගහන එකට නියපොත්තෙන් තට්ටු කළාලු. ආගන්තුක ස්වාමීන් වහන්සේ ආරණ්‍යයේ තියලා අනිත් ස්වාමීන් වහන්සේලා දානය සඳහා වැඩියා. දානය තිබුණු නිවසේ දායකයන් ඇහුවා අනේ ස්වාමීනි අනික් ස්වාමීන් වහන්සේ කෝ කියලා.
ඉතින් ඒ ආරණ්‍යයේ ප්‍රධාන ස්වාමීන් වහන්සේ පිළිතුරු දුන්නා. ඒ හාමුදුරුවෝ දානි වේලාවටවත් වඩින්නේ නෑ කිව්වා. අපි ගෙඩියත් නාද කළා බලාගෙන ඉඳලා බැරි තැන අපි වැඩියා කියලා කිව්වා. ඒ වුණත් අර දායකයන් ඒ පිළිතුරට අපහැදෙන්නේ නැතිව දානීය පූජා කරලා අවසන් වෙලා පාත්‍රයකට කිරිපත් සකස් කරලා දුන්නා. ස්වාමීනි එහෙමනම් කමක් නෑ. ඔබ වහන්සේලා වළඳලා ඉක්මනින් වඩින්න උන්වහන්සේට මේ කිරිබත් පාත්‍රය පූජා කරන්න කියලා. උන්වහන්සේ කුටියේ ඉන්නවනේ මේක වළඳයි කියලා. ඉතින් මේ ස්වාමීන් වහන්සේට අර ආරණ්‍යයේ ඉන්න ස්වාමීන් වහන්සේත් එක්ක තරහක් ඇති වුණා. ඒ ස්වාමීන් වහන්සේ දාලා ආවට මොකද මම මේපැයි දැන් මේක ගිහින් දෙන්න කියලා හිතුවා. මේ ස්වාමීන් වහන්සේ ටික දුරක් වඩිද්දී මේ කිරිබත් පාත්‍රය ගිනි ගොඩකට දැමුවා. උතුම් මහරහතන් වහන්සේ නමකට පූජා කළ දාන වේලක් තමයි මේ විදියට තරහ අරගෙන මේ ගිනි ගොඩට හැලුවේ. ඒ මහරහතන් වහන්සේ කුටියේ භාවනා කර කර ඉන්නකොට මේ සිදුවීම දැක්කා. මේ ස්වාමීන් වහන්සේ හිතුවා මම තවත් මේ ආරණ්‍යයේ වැඩ සිටියොත් මේ ස්වාමීන් වහන්සේ බොහෝ අකුසල් රැස් කරගන්නවා. ඊට පෙර මම මෙතනින් වඩින්න ඕන කියලා අර ස්වාමීන් වහන්සේලා වඩින්න කලින් එතනින් පිටත් වුණා. මේ අකුසලය කාශ්‍යප බුද්ධ ශාසනයේ සිදු කරගත්ත අකුසලයක්. සිල්වත් ගුණවත් කෙනෙකුට දෙන දානයක් වළක්වලා ඒකට ඉරිසියා කරලා පූජා කරන්න කියලා දීපු දානි ටික ගිනි ගොඩකට දාලා රැස් කරගත්ත කර්ම විපාකය සසර කොච්චර විපාක දුන්නද? එක කර්මයක් සිය දහස් ගණන් ආත්මවල විපාක දෙනවා. ඒ භික්ෂුව කාශ්‍යප බුද්ධ ශාසනයේ සිවුර දාගත්ත කෙනෙක්. ඒ ජීවිතයේ මරණින් මත්තේ නිරයට වැටුණලු. සිවුර හිටියා කියලා ආයි සුගතියේ යන්න බැරි වුණා. අපායේ බොහෝ දුක් විඳිමින් අවුරුදු දසදහස් ගාණක් අපායේ දුක් විඳලා අපායෙන් චුත වෙලා යක්ෂයෙක් වෙලා ආත්ම 500ක් යක්ෂ ආත්මයක ඉපදුනාලු. මේ යක්ෂයා මුළු යක්ෂ ආත්මෙම සාපිපාසාවෙන් පුදුමාකාර දුකක් විඳලු. මුළු ශරීරයම පිච්චෙනවා, දනවා, කුසගින්න නිවෙන්නේ නෑ. හැබැයි ඒ එක ආත්මෙක එකම වේලක් කුස පුරව ගන්න මොනවා හරි අපිරිසිදු දෙයක් ලැබෙනවා. එදාට විතරක් කුසගින්න නිවුණලු. ඊට පස්සේ බලු පැටියෙක් වෙලා තිරිසන්නාත්ම භාව 500ක් ලැබුවා කියලා කියනවා. ඒ සුනකයෙක් වෙලා ඉපදුණු ආත්ම භාව 500ෙම කන්න නෑ කියනවා. කෑම හොයාගෙන කුසගින්නේ ගිහිල්ලා එකම දවසක් වමනි කරපු ආහාර ටිකක් හම්බ වෙලා ඒක කාලා කුස පුරව ගත්තා කියනවා. එතනත් ආත්ම 500ක් තිරිසන්නාත්මි දුක් විඳ කියලා කියනවා. ඊට පස්සේ තිරිසන්නාත්මෙන් මනුස්සාත්මික ඉපදුනාලු. ඉතින් කාශ්‍යප බුද්ධ ශාසනයත් ගෞතම බුද්ධ ශාසනයත් අතර කාලය කොපමණද? මේ මහා භද්‍ර කල්පයේ 4 වන බුදුරජාණන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න ආසන්න කාලේ අපායෙන් චුත වෙලා මනුස්ස ලෝකෙට ආවලු. ඒ ඇවිත් ඈත ගම්මානික දියණියකගේ කුසේ පිළිසිඳ ගත්තා කියනවා. දරුවා කුසට ආපු දවසේ ඉඳලා මුළු ගමම පාළු වුණා කියනවා. ලැබුගින්නක් ඇවිත් මේ ගමේ විශාල පිරිසකට උන් හිටිතෙන් අහිමි වුණාලු. මේ මුළු පවුලටම පාරට බහින්න සිද්ධ වුණාලු. ඒ කාලේ හිටපු දෛවඥයෝ අනාවැකි කියන අය හොයලා බැලුවා මොකක්ද අපිට මේ වෙච්ච විපත කියලා. මේ ගමේ කොහේ හරි ගෙදරක අවාසනාවන්ත දරුවෙක් පිළිසිඳගෙන තියෙනවා. කවුද මේ අවාසනාවන්ත පව්කාරයා කාගේ කුසේද පිළිසිඳ ගත්තේ කියලා හොයලා බැලුවා. බලනකොට ඒ ගමේ නිවසක දියණියකගේ කුසේ පිළිසිඳගෙන කියලා දැනගත්තා. හැමෝම පිරිස එකතු වෙලා මේ පවුල එලවලා දැම්මා. ඉතින් මේ අම්මා දරුවා කුසේ තියාගෙන පාරක් ගානේ හිඟා කනවා. මේ දරුවා කුසේ වැඩෙනකොටත් හිඟමනක් හම්බ වෙන්නේ නැතිලෝ. කුණු කාණුවල තියෙන ඒවා පිළුණු වෙලා විසි කරලා දාලා තියෙන ඒව තමයි ආහාරයටගෙන කුස පුරව ගත්තේ. ඉතින් මේ දරුවා කුසේ තියාගෙන මේ අම්මා බොහෝ දුක් විඳලු. මෙහෙම යද්දී අර දරුවා මහපාරේ බිහි වුණාලු. දැන් අර දරුවා වඩාගෙන හිඟමනේ යනවා. හිඟන්නන් ඉන්න ගමකට ගියත් අනිත් හිඟන්නන් ගහලා පන්නනවලු. ඔය අවාසනාවන්ත ළමයා අරගෙන ආවොත් අපටත් හිඟමනක් නැති වෙනවා කියලා එලව ගන්නවලු. දකින හිඟන්න ගහලා පන්නනවලු. ඔය අතරේ ධනවත් සිටුවරයෙක් දන්සලක් දෙනවා. ඉතින් මේ ළමයා වඩාගෙන පොලිමේ ආවත් ඒ දන්සලේ කෑම නැති වෙනවා. බැරි වෙලාවත් මේ ළමයට කෑම ටිකක් ලැබුණොත් ඒ කෑම එක බිම හලා ගන්නවා. බත් ඇට ටිකක් ඇහිඳගෙන කෑවත් වැලියටත් එක්ක තමයි ඇහිඳගෙන කන්නේ. මේ අවාසනාවන්ත ළමයා යන්තම් ඇවිද ගන්න පුළුවන් වෙනකල් කොහොම හරි අර අම්මා හදාගත්තා.
ටිකක් ඇවිද ගන්න පුළුවන් වෙනකොට මේ අම්මා කතා කරලා කිව්වා පුතේ උඹ නිසා මම දැන් විඳ දුක් හොඳටම ඇති. දැන් උඹ තනියම ජීවත් වෙයන්. හිඟා කාලා හරි තනියම ජීවත් වෙයන්. මගේ පස්සෙන් නම් එන්න එපා කීවා. මටත් ජීවත් වෙන්න විදියක් නැති වෙනවා. ගුටි කාලා මැරෙන්නයි වෙන්නේ. කියලා මහපාරේ අර ළමයා දාලා අර අම්මා යන්න යනවා. මේ ළමයාගේ නම තමයි ලෝසක. ලෝසක යන තැනින් ගහලා එලවනවා. බොහෝ දුක් විඳ කාලය ගෙවුණා. මේ අතරේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ බුද්ධ ශාසනයේ ප්‍රඥාවන්තයන්ගෙන් අගතැන්පත් ධර්මසේනාධිපතින් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. මිනිස්සු මහරහතන් වහන්සේට දන් බෙදනවා. මේ ළමයා ඈතදී සාරිපුත්ත මහරහතන් වහන්සේ දැකලා අර තැටියත් අරගෙන සරියුත් මහරහතන් වහන්සේගේ පස්සෙන් ආවා. හැබැයි මේ දන් බෙදන කාටවත් මේ පස්සෙන් එන ළමයා දැකලා අනේ මේ ළමයටත් කෑම ටිකක් දෙන්න ඕන කියලා එහෙම හිතෙන්නේ නැතිලු. සාරිපුත්ත මහරහතන් වහන්සේ දානි පාත්‍රයත් ලැබුණට පස්සේ ආරාමයට වැඩියා. මේ ළමයාත් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පස්සෙන්ම ආවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ආරාමයට වැඩලා දානි වළඳන්න හදනකොට ඈත ඉඳලා ළමේ බලාගෙන ඉන්නව දැක්කා. මහරහතන් වහන්සේ හරිම කරුණාවන්ත කෙනෙක්. මහරහතන් වහන්සේ අර ළමයට කතා කරලා තමන්ට ලැබුණු දානි ටිකක් අර ළමයාගේ තැටියට බෙදලා දුන්නා. දීපු ගමන්ම ඒ ළමයා බත් එක බිම හලාගත්තා. බිම හලාගෙන වැටුණු වැලි කෙටත් එක්ක අර බත් ඇට ඇහිඳගෙන කනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ මේක නුවණින් බැලුවා. උන්වහන්සේ දැක්කා මේ ළමයා මහ විශාල අකුසල විපාකයක් ගෙවනවා. මහරහතන් වහන්සේට අනුකම්පා හිතුණා. මහරහතන් වහන්සේ දානේ වළඳලා අවසන් වෙලා මේ දරුවා ආරාමේ නවත්ත ගත්තා. භික්ෂුන් වහන්සේලාට ලැබෙන දානේ වලින් කොටසක් මේ දරුවට දෙනවා. ඒ දුන්නත් හොඳට තියෙන දානේ ටික මේ ළමයා කන්න ගන්නකොට එක්ක පිළිණි වෙලා නැත්නම් බිම හලා ගන්නවා. ඔය අතරේ සරියොත් මහරහතන් වහන්සේ කල්පනා කළා මේ ළමයා පැවිදි කළොත් වීරියෙන් බණ භාවනා කරගත්තොත් කොහොම හරි මේ ජීවිතයෙන් මේ අකුසලය ගෙවා ගන්න පුළුවන් වුණොත් කියලා සරියොත් මහරහතන් වහන්සේ මේ ළමයට අනුකම්පා කළා. ඊට පස්සේ ලෝසක භික්ෂුන් වහන්සේ බවට පත් වුණා. දැන් පැවිදි වුණ දවසේ ඉඳලා ආරාමයට දාන්නේ නැහැ. ඉතින් සමහර පුද්ගලයන්ගේ කර්ම විපාක ඒ ළඟ ඉන්න අයටත් ඒව කැරකිලා එනවා. ඒ වගේම තමයි සීවලී මහරහතන් වහන්සේ යම් ආරාමයක වැඩ සිටිනවා නම් ඒ හැමෝටම දානි ලැබෙනවා. සීවලී මහරහතන් වහන්සේ යම් ප්‍රදේශයක වැඩ සිටිනවා නම් ඒ ප්‍රදේශයේ ඉන්න සියලු දෙනාට දානමාන ආදී ලැබෙනවා. සීවලී මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා නම් යම් පාරක හැමෝටම ප්‍රණීත විදියට දානි ටික ලැබෙනවා. ඒ පිනේ විපාක ලැබෙනවා වගේමයි ලෝසක හාමුදුරුවන්ගේ අකුසල විපාකය ඒ ආරණ්‍යේ අනිත් අයටත් බලපාන්න පටන් ගත්තා. ලෝසක හාමුදුරුවෝ පාත්‍රය අරගෙන පිණ්ඩපාතේ වඩිනවා. ලෝසක හාමුදුරුවන් වඩින පාරේ යන කිසිවෙකුට දානි ලැබෙන්නේ නැතිලු. ලෝසක හාමුදුරුවෝ පාත්‍රය අරගෙන වඩින විට මිනිසුන්ට පේන්නේ ලෝසක හාමුදුරුවන්ගේ පාත්‍රයේ දානි පිරීලා ඉතිරිලා යනවා වගේ. බෙදන්න හදලා නැවත දානි ටික අරගන්නවා. ඉතින් උන්වහන්සේ එහෙම්මම වඩිනවා. පාත්‍රයේ දානි තියෙන නිසා අතින් දානි වහගෙන ඉන්නවා වගේ පේනවා. ලෝසක හාමුදුරුවන්ට පැවිදි ජීවිතේම බඩ පිරෙන දානි ටිකක් ලැබුණේ නැතිලු. ලැබුණත් ලැබුණේ පිළුණු උණු දෙයක්ලු. ඒත් උන්වහන්සේ ප්‍රත්‍යවේක්ෂා කරලා වළඳනවලු. උන්වහන්සේ දවස පුරාම වැඩ සිටියේ බඩගින්නෙලු. සක්මන් කරනකොට කලන්තේ දාලා වැටෙනවලු. වැඩි වෙලාවක් භාවනා කරද්දී සිහිසුන්ව වැටෙනවලු. අපට තේරුම් ගන්න පුළුවන් එකම දේ තමයි කර්ම විපාකයේ පස්සෙන් එනවා නිවන් දකින කල්ම. හැබැයි කොච්චර වුණත් වීර්යවන්ත කෙනාට ඒ අකුසල කර්මයන් යටපත් කරගෙන නිවන් දකින්නත් පුළුවන්කම තියෙනවා. ලෝසක හාමුදුරුවන්ට මෙච්චර කරදර ආවත් ලෝසක හාමුදුරුවන් නිවන් දකින්න ගත්ත උත්සාහය අත්හැරියේ නැහැ. සාරිපුත්ත මහරහතන් වහන්සේ උපදෙස් දුන්නා ලෝසක ඔබ වීරිය වඩන්න ඔබේම අකුසල කර්මය ඔබ පසුපස එනවා. නැත්නම් ඔබට කල්ප ගණන් මේ විපාකය ගෙවගෙවා සසරේ යන්න වෙනවා කියලා. ඔබ මේ ජීවිතේම වීරිය වඩන්න කිව්වා. ලෝසක හාමුදුරුවෝ මේ උපදෙස අරගෙන පුදුම වීරියක් වැඩුවලු. මේ විදියට වීරිය වඩලා ලෝසක හාමුදුරුවෝ ධර්මය අවබෝධ කරගත්තලු. දැන් ලෝසක මහරහතන් වහන්සේ වුණත් රහත් වුණ ගමන් අර කර්ම විපාකය ඉවර වුණේ නැහැ. ඒ අකුසලය
පිරිනිවන් පාන කල්ම විපාක දුන්නා. මහරහතන් වහන්සේ නමක් වුණත් කලින් වගේම දාණය ලැබෙන්නේ නැතිලු. ලෝසක මහරහතන් වහන්සේට ආයුෂ වැඩිය තිබුණෙත් නැතිලු. ලෙඩ රෝග බහුල වුණා. දවසක් සාරිපුත්ත මහරහතන් වහන්සේ උදෑසන භාවනා වඩන විට උන්වහන්සේ දිවසින් දැක්කා ලෝසක මහරහතන් වහන්සේ අද පිරිනිවන් පානවා. ගෙවාගෙන ආ ජීවිතය දිහා බලද්දී උන්වහන්සේ දැක්කා මට දැන් නැති කියලා හිතෙන්න කුස පිරෙන්න ආහාරයක් ලෝසක හාමුදුරුවන්ට ලැබිලා නැහැ. සාරිපුත්ත මහරහතන් වහන්සේ අනුකම්පාවෙන් කල්පනා කළා මම පිණ්ඩපාතය කරගෙන ඇවිත් ඔබට පූජා කරනවා කියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේ පාත්‍රය අරගෙන රජමැදුරට වැඩියා. ප්‍රණීත දානයක් ලෝසක මහරහතන් වහන්සේට පූජා කරගත්තොත් හොඳයි කියලා. රාජ භෝජන වලින්ම ගෞරවයෙන් සරියුත් මහරහතන් වහන්සේට දානි පූජා කළා. රජතුමා සාරිපුත්ත මහරහතන් වහන්සේ දැකලා පිළිගත්තා වඩින්න ස්වාමීනි කියලා. රාජ භෝජන වලින් ගෞරවයෙන් සරියුත් මහරහතන් වහන්සේට දානීය පූජා කළා. සාරිපුත්ත මහරහතන් වහන්සේ පින් අනුමෝදන් කරලා පාත්‍රය අරගෙන වඩින්න හදනකොට රජතුමා විමසුවා ස්වාමීනි ඔබ වළඳන්නේ නැද්ද කියලා. රජතුමනි මේ දානයක ආරාමේ වැඩ ඉන්නවා ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේට හරියට දානයක් ලැබෙන කෙනෙක් නෙමෙයි උන්වහන්සේටයි කියලා පිළිතුරු දුන්නා. රජතුමා කිව්වා අනේ ස්වාමීනි ඔබ වහන්සේ මෙතන වැඩ ඉඳලා ඕක වළඳන්න මම අද රාජ භෝජන වලින්ම දානි පාර්සලයක් හදලා මාලිගාවේ ඉන්න සේවකයෙක්ගේ අතේ යවන්නම් කියලා. රජතුමා එතනම ඉඳගෙන සාරිපුත්ත මහරහතන් වහන්සේට දානය බෙදුවා. රජතුමා සේවකයෙකුට එවෙලෙම කතා කරලා කිව්වා ප්‍රණීත විදියට දානි පාර්සලයක් හදලා ආරාමේ ඉන්නව ස්වාමීන් වහන්සේ නමක් උන්වහන්සේට ඉක්මනින්ම ඒ දානික ලැබෙන්න සලස්වන්න කියලා. සේවකයෙක් රජතුමාගේ භෝජනාගාරයේ ඉන්න සේවකයෙකුට දැනුම් දුන්නා. ඔහු ප්‍රණීත විදියට දානයක හදලා තව සේවකයෙකුට දුන්නා. රජතුමාගේ පණිවිඩයක් මේක ආරාමේ ඉන්න ස්වාමීන් වහන්සේට මේක පූජා කරන්න කියලා. මේ සේවකයා ඒක අරගෙන ඒ පැත්තට යනකොට පාරේ ඉන්න ළමයෙක් හමු වෙලා ඒ ළමයට දුන්නා ආරාමේ පැත්තෙන් යනවනම් ආරාමේ ඉන්න ස්වාමින් වහන්සේට මේකත් පූජා කරගෙන යන්න කියලා. හා කියලා දානි පාර්සලේ ටික දුරක් අරගෙන යද්දි මේ ළමයා හිතුවා ස්වාමින් වහන්සේලාට දානේ හැමදාම ලැබෙනවනි කියලා මේ රාජභෝජනවල සුවඳට ආහාරයට ගන්න. පිරිනිවන් පාන දවසෙත් ලෝසක මහරහතන් වහන්සේට දානි නැති වුණා. හවස් වරුවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ආරාමයට වඩිනවා. ලෝසක දානි වැළඳුවද කියලා විමසුවා. නෑ ස්වාමීනි දානි ලැබුණ නෑ කිව්වා. සාරිපුත්ත මහරහතන් වහන්සේට සැනින් වැටහුණා ඒ මොහොත දක්වා සිදු වුණ දේ. උන්වහන්සේ සැනින් පාත්‍රය අරගෙන ආපහු මාලිගාවට වැඩියා. දානි පිළිගන්න වෙලාවක් නැති නිසා චතුමදුර වගේ දෙයක් තිබුණොතින් හොඳයි රජතුමනි කීවා. මහරහතන් වහන්සේ චතුමදුර පාත්‍රය අරගෙන ඉක්මනින්ම ආරාමයට වැඩියා. සරියුත් මහරහතන් වහන්සේ නුවණින් විමසලා ලෝසක මහරහතන් වහන්සේගේ අතට පාත්‍රය නොදී ලෝසක මහරහතන් වහන්සේගේ කුස චතුමදුර වලින් පිරෙව්වා. එදා රාත්‍රියේ ලෝසක මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවා. මේ මහරහතන් වහන්සේ නමකගේ ජීවිතයක් අපේ ගෞතම බුද්ධ ශාසනයේ වැඩ සිටි මහරහතන් වහන්සේ නමක්. දානයක් නොදී ඉන්න කෙනාට වඩා දෙන දානයක් වළක්වන කෙනා විශාල අකුසලයක් රැස් කර ගන්නවා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. ඉතින් ඊතා ඉක්මන් භවයක සසර කතරින් එතර වෙන්න ඔයාටත් මටත් වාසනාව ලැබේවා.